අයබෝවන් අද මම කතා කරන්න යන්නේ ටිකක් වෙනස් ආකාරයේ දෙයක්. ඒක තමයි මේ ඔබ දන්නවා අද සිද්ධ වුණා මේ සෙනසුරු වක්‍රභාවයකින් මිදීමක්. 28 වෙනිදා පෙරවරු 9:46ට මේ සිද්ධ වුණේ. අපි කෙටියෙන් සඳහන් කරොත් සෙනසුරු මීන රාශිගත වෙනවා 2025 මාර්තු මාසේ 29. මාර්තු 29 සෙනසුරු මීන රාශිය ගත වෙනවා. මීන රාශිය ගත වුණාම පොදුවේ ගත්තොත් මේෂ ලග්නයට, කුම්භ ලග්නයට, මීන ලග්නයට ලග්නේ රාශියක් ගත වෙනවා. විශේෂයෙන්ම 2025 මාර්තු 29 පස්සේ මේෂ ලග්නයට ලග්නේ රාශියක් ආරම්භ වෙනවා. ඒ වගේම මකර ලග්නය ලග්නේ රාශියකින් මිදෙනවා. ඒ වගේම තමයි සිංහ ලග්නය අෂ්ටමේ රාශියක ආරම්භ වෙනවා. ඒතකොට මේ 2025 මාර්තු 29 සෙනසුරු මීන රාශිය ගත වෙනවා. ඒ වගේම 2025 ජූලි මාස 13 වෙනි දින සෙනසුරු වක්‍ර වීමක් සිද්ධ වෙනවා. මේ වක්‍ර වීම කියන්නේ සාමාන්‍යයෙන් ආපස්සට යාමක් වශයෙන් හඳුන්වනවා. නමුත් ආපස්සට යාමක් නෙමෙයි වෙන්නේ. පෘථුවියට සාපේක්ෂව සෙනසුරුගේ ගමන අඩාල වීමක්. ඒ කියන්නේ සෙනසුරුත් ගමන් කරනවා, පෘථුවියත් ගමන් කරනවා. පෘථුවියට සාපේක්ෂව බැලුවොත් සෙනසුරු පස්සට යනවා වගේ පේනවා. ඒ කියන්නේ පෘථුවිය ටිකක් වේගවත්ව යනවා. මේ ඉලිප්ස් ආකාර මේ මාර්ගයේ ගමන් කරනකොට මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් අපි හඳුන්වනවා වක්‍ර වීමක් කියලා. ඒ වගේම මේ ආපස්සට යන වැනි සංසිද්ධිය නැවතත් යථා තත්ත්වයටපත් වෙනවා. අද දින පෙරවරු 9:46ට. ඒක තමයි නිවෘත්ත වීම කියන්නේ. ඒ කියන්නේ වක්‍රභාවයෙන් මිදෙනවා. ඒතර සෙනසුරු මාර්තු මාස 29 මීන රාශිගත වීම, ජූලි මාස 13 වෙනි දින වක්‍ර වීම සහ දැන් නැවතත් වක්‍රයෙන් මිදෙනවා. මෙන්න මෙහිම වුණාම මොකද්ද සිද්ධ වෙන්නේ? මම මේ ඉතාමත් කෙටියෙන් කියන්නම්. සෙනසුරු වක්‍රභාවයෙන් මිදුණා. මේ සෙනසුරු තමයි සාමාන්‍යයෙන් හොඳ නරක ඉතා වේගයෙන් දෙන කෙනා. හොඳ හෝ නරක ඉතාමත් වේගයෙන් දෙනවා. ඒතකොට මේ වක්‍රභාවයක් සිද්ධ වුණාම එයාගේ ගමන අඩාල වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ දෙන හොඳ නරකත් අඩාල වීමක් සිද්ධ වෙනවා. එතකොට නැවතත් සුපුරුදු රටාවට ආවම හොඳ හෝ නරක වේගයෙන් නැවතත් ලැබීමක් සිද්ධ වෙනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි ගත්තොත් ලග්න 6කට මේ වක්‍රභාවයෙන් මිදීම ගොඩක් සාර්ථකයි. ඒ ලග්න 6 ගත්තොත් වෘෂභ ලග්නය, කටක ලග්නය, කන්‍යා ලග්නය, තුලා ලග්නය, වෘශ්චික ලග්නය, මකර ලග්නය. මම ඒ ගැන විස්තර කෙටියෙන් කියන්නම්. ඒ වගේම ලග්නේ රාශිය ගෙවින් පවතිනවා. මේෂ ලග්නය, කුම්භ ලග්නය, මීන ලග්නය, සිංහ ලග්නයේ අෂ්ටමේ රාශියක මෙන්න මේවට එතරම් සාර්ථක භාවයක් පෙන්වුම් කරන්නේ. මිථුන ලග්නය සහ ධනු ලග්නයට මිශ්‍ර ඵල තමයි ගොඩක් වෙලාවට පෙන්වුම් කරන්නේ. ඒ වගේම මේෂ, කුම්භ, මීන, සිංහ කියන ඒවාට මම කිව්වා ඒ රාශියක තත්ත්වයක් ගෙවෙනවා කියලා. මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ අනිත් ලග්නවලටත් මම මේ පොදුවේ කියන්නේ අනිත් ලග්නවලටත් කෙනාගේ කේන්දර සටහන අනුව සෙනසුරු ජම්මේ රාශියක ගෙවෙන්න පුළුවන්. එයා ඒවා පරීක්ෂා කරගත යුතුයි. මූලික වශයෙන් ගත්තොත් මම කිව්වා මේෂ, කුම්භ, මීන, සිංහ අයට සාමාන්‍යයෙන් ටිකක් අර අයහපත් භාවය තරමක් දුරට වේගවත් වීමට ඉඩ තියෙනවා. මේෂ ලග්නය ගත්තොත් මේෂ ලග්නයට ගොඩක් වෙලාවට ආදායම් පැත්තෙන් අවහිරතා, ඒ වගේම තමන්ගේ කීර්ති නාමයට හානි සිදුවීම, මෙන්න මේ වගේ දේවල් පෙන්වුම් කරනවා. ඒ වගේම කුම්භ ලග්නය ගත්තොත් ධනහානි පැහැදිලි ලෙස පෙන්වුම් කරනවා. ආත්ම විශ්වාසය අඩුවීම, මෙන්න මේ වගේ දේවල්. ඒ වගේම මීන ලග්නයට ගොඩක් වෙලාවට ආත්ම විශ්වාසය අඩුවීම, ඒ නිසා ගන්න තීන්දුව තියෙන වැරදීම, ඒ වගේම තමයි ආර්ථිකය පැත්තෙන් යම් දුර්වලතා පෙන්වුම් කරනවා. සිංහ ලග්නය ගත්තොත් ප්‍රධාන වශයෙන්ම සිංහ ලග්නලාභීන්ට තමන්ගේ තියෙන ගෘහ ජීවිතයේ පීඩාකාරී ස්වභාවය, රෝගාබාධ, මෙන්න මේ වගේ දේවල් වල වර්ධනයන් වැඩිපුර දැක ගන්නට ලැබේ. ඒ වගේම තමයි මිථුන ලග්නය, ධනු ලග්නය. මෙන්න මේවට මිශ්‍ර ඵලදායකයි.
මිථුන ලග්නයට ගොඩක් වෙලාවට Tamanගේ රැකියාව ව්‍යාපාර කටයුතු මෙන්න මේවා යම් මට්ටමක පැහැදිලි ලෙස කරගෙන යන්න පුළුවන් හැකියාවක් පෙන්වු කරනවා. ඒ වගේම ධනු ලග්නයට ගොඩක් වෙලාවට හදිසි ධනලාභ වගේ දේවල් ගෘහ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් අවස්ථා යෙදීමකුත් දැක ගන්නට ලැබෙයි. අපි අර සාර්ථකයි කිව්ව ලග්න ගත්තොත් වෘෂභ ලග්නයට ගොඩක් සාර්ථකයි. මේ වෘෂභ ලග්නයට ආර්ථිකයමේ පැත්තෙන්, ඒ වගේම ආගමික කටයුතු පැත්තෙන්, ඒ වගේම රැකියාව ව්‍යාපාර පැත්තෙන් ශනිකව යම් තීරණ අරගෙන සාර්ථක වෙන්න පුළුවන් කියලා පෙන්වු කරනවා. ඒ වගේම තමයි කටක ලග්නයටත් ආධ්‍යාත්මික පැත්තෙන් සාර්ථක භාවයන්, ඒ වගේම ගෘහ ජීවිතය තුළ සාර්ථක භාවයන්, සම්බන්ධතා ගොඩනගා ගැනීමට හැකියවීම මෙන්න මේ වගේ දේවලුත් පෙන්වු කරනවා. ඒ වගේම කන්‍යා ලග්නයටත් ගොඩක් වෙලාවට Tamanගේ සහෝදර සහෝදරියන් සමග එක්ව කටයුතු කරන්න, අලුත් සම්බන්ධතා ගොඩනැගින්න, මේ වගේ අලුත් විදියට හිතන්න පුළුවන් හැකියාව මෙන්න මේ වගේ දේවල් පෙන්වු කරනවා. ඊට පස්සේ තුලා ලග්නය. තුලා ලග්නය ගත්තොත් තුලා ලග්නයට ගොඩක් වෙලාවට ගෘහ ජීවිතය පැත්තෙන් සාර්ථක වගේම අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක වීමට හැකියාවන් පැහැදිලි ලෙසම පෙනෙන්නට තියෙනවා. වෘශ්චික ලග්නයත් ඒ වගේම තමයි. වෘශ්චික ලග්නයටත් ගොඩක් වෙලාවට අධ්‍යාපන ශාස්ත්‍රයෙන් ඉස්සරහට යන්න පුළුවන් අවස්ථා, ඒ වගේම Tamanගේ නෑදෑ හිත මිතුරන් සමග වැඩිපුර කාලය ගත කරන්න පුළුවන් අවස්ථා වගේම ගෘහ ජීවිතයේ සාර්ථකභාවයකුත් පෙන්වු කරනවා. මකර ලග්නය ගත්තොත් මකර ලග්නයට ගොඩක් වෙලාවට ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට හැකියාව ලැබීම, නිවැරදි තීරණ ගැනීම, මේන් Tamanගේ ඉදිරිය සාර්ථක කරගන්න පුළුවන්, ධනය වර්ධනය කරගන්න පුළුවන් අවස්ථා පෙන්වු කරනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මේ සෙනසුරු වක්‍රභාවයෙන් මිදිලා නැවත නියමාකාරයෙන් ගමන් කරනකොට හොඳ සහ නරක වේගයෙන් ලැබෙන ආකාරයන් මම පෙන්වු කරේ. ඉතින් මේවා ප්‍රයෝජනයට අරගෙන Tamanගේ ඉදිරිය සාර්ථක කර ගැනීමට ඔබ දක්ෂ විය යුතුයි. එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි.